Hi guys, ඔන්න ඔයාව ටෙක්බුක් YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන්න ආවේ අලුත්ම brand new episode එකක්. ඒ තමයි AI technology එක use කරලා WhatsApp එකෙන් chat කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි Google එකට ගිහිල්ලා කරගන්න advanced වැඩක් අපි WhatsApp friends කෙනෙක් එක්ක chat කරනවා වගේ Microsoft टॉपिक එක එකතු වෙලා chat කරලා කොහොමද අපේ වැඩේ තප්පර 5න් කරගන්නේ කියලා. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු වීඩියෝ එකට. හරි. ඔන්න එහෙනම් අපි WhatsApp එකේ friends කෙනෙක් වගේ Microsoft එක තමයි දැන් chat කරන්න යන්නේ. ඒ chat කරන්න යන්න කලින් ඔයා ඉස්සල්ලා Microsoft එක contact කරගන්න නම්බර් එකක් දැනගෙන ඉන්න ඕනේ. මම පල්ලා description එකේ ඉනුයි මේ වීඩියෝ display එකනුයි දාලා තියන්නම්. ඒ WhatsApp contact number එක. ඊට පස්සේ අපි යමු දැන් වීඩියෝ එකට. හරි ඔන්න එහෙනම් අපි AI feature එක WhatsApp එකට දාගන්න යන්නේ. ඊට කලින් අපි Play Store එකට ගිහින් බලන්න ඕනේ ඔයාගේ WhatsApp එක 2025ට අප්ඩේට් කරලාද කියලා. ඒකට අපි Play Store එක ගිහිල්ලා search වලට යමු. search වලට ගිහිල්ලා අපි මෙතන WhatsApp කියලා search කරලා බලමු. WhatsApp කියලා search කරපුවම මගේ WhatsApp එක අප්ඩේට් නෙමෙයි. මට මෙතන open කියලා පෙන්නනවා. ඔයාලා 2025ට මේ WhatsApp එක අප්ඩේට් කරලා නැත්නම් ඔයාලට මෙතනින් අප්ඩේට් කියලා තමයි පෙන්නන්නේ. ඒක එතකොට ඔයාලා අනිවාර්යෙන් අප්ඩේට් කරන්න ඕනේ නැත්නම් මම මේ කියලා දෙන AI feature එක use කරන්න බෑ. ඒ වගේම තමයි මම ඉදිරියට තවත් 2025ට ආපු අලුත්ම WhatsApp අප්ඩේට් එක වීඩියෝ සීරීස් එකකින් අරන් එනවා. ඒකින්ද ඒ ටික ඔයාගේ ෆෝන් එකට ඔයා ෆෝන් එක යූස් කරන්න කැමති නම් ඔයා අනිවාර්යෙන් WhatsApp එක අප්ඩේට් කරලා තියාගන්න. හරි මගේ WhatsApp එක අප්ඩේට් කරලා තියෙන හින්දා මම මෙතනින් ඕපන් දෙනවා. මම මෙතනින් WhatsApp එක ඕපන් දුන්නම ඔයාලට පේනවා මගේ chat list එක මෙතන. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන plus icon එක තියෙනවනේ. මෙතන plus icon එක click කරලා ඔයාලට මෙතනින් new contact කියන click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලා name එකක් එහින් name එකක් number එක save කරපුවම වැටෙනවා. මෙතන ඔයාලා country කියලා තියෙන තැනට දාන plus එන එක හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ United States කියලා. අන්න ඒක ඔයා මෙතන click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන phone number එක plus එක එතන තියලා ඔයා ගහන්න ඕනේ. මම වීඩියෝ එකෙන් දාන්නම් display එකේ 877යි 22යි 4යි 10යි 42. එන්නේ contact number එක ගහලා ඔයා මෙතන save කරගන්න. ඔයා එතන save කරගත්තට පස්සේ මම දැන් save කරලා තියෙන ඉතින් මම save කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ආපහු ඔයා මෙතන search එකට ඇවිල්ලා මෙතන save කරගන්න අන්තිමේටම contact number එක අන්තිම අකුරු 4 හරි 2 හරි මම මෙතන ගහ ගන්නවා 10යි 42. හරි. ඔයාලට මෙතන දැන් පේනවා ඇති මගේ chat එක Microsoft Copilot කියලා ආවා. අන්න ඒක තමයි අපේ අලුත්ම AI feature chat එක. දැන් මෙතන මම මේ අද උදේ මම check කරන්න message එකක් දාලා තිබ්බා give me a 10 name of YouTube channel කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එයාලා Mr Beast sheet කියලා මේ channel 10ක් දීලා තිබ්බා. ඊට මම ආයෙ මෙතනින් ගියා give me a 10 name of my tech YouTube channel කියලා. ඊට පස්සේ එන්නේ මේ විදිහට මෙන්න මේ විදිහට name 10කුත් දීලා තිබ්බා. ඕනනම් check කරන්න අපි මේකක් ගහලා බලමු. මම මෙතන ගහ ගන්නවා give me a two name of my brother. මම මෙතන ගහගත්ත give me a two name of my brother කියලා. ඒ කියන්නේ මගේ සහෝදරට නම් දෙකක් දෙන්න කියලා. අපි send කරලා බලමු reply එකක් එනවද කියලා. ඇත්තටම මේ features එක හොඳයි. අපි
ගොඩක්ම Google යනට අපි dataත් මේ වෙනවා වැය වෙනවා වැඩි මේක WhatsApp වලින්ම කරගන්න පුළුවන් එක අපිට හොඳයි ඒ වුණාට OpenAI වගේ ලොකු දේවල් අපිට මේක කරගන්න පුළුවන් අපිට photo generate කරගන්න පුළුවන් මේ පුළුවන් දැන් මෙතන ඊට පස්සේ message එකක් එවලා තියෙනවා I wish could help but don't මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ අපි දැන් කොහොම හරි ඔයාලට මේ අපි ආයෙ ඕන මේක ඔයාලට චෙක් කරන්න ඕනේද මේක ආයෙ කොපි කරලා අපි ගාලා බලමු මේ ෂුවර් මේ කියන්නේ 100% sure ඒ කියන්නේ Microsoft වලින් අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි WhatsApp update තිබ්බොත් මේ ChatGPT අපිට WhatsApp වලින් use කරන්න පුළුවන්. ඒක ගැන වීඩියෝ එකකුත් මම ගේන්නම්. ඔන්න දැන් අපේ result එක ආවා. මම ආයි දුන්නා නම් 10ක් දෙන්න කියලා. මෙන්න යාළුවා නම් 10ක් දුන්නා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි Microsoft Profit එක එකතු වෙලා message කරන්නේ WhatsApp එකේ 2025 අලුත්ම අප්ඩේට් එක තමයි මේ තව ChatGPT එකත් අපිට WhatsApp එකේ chat කරලා අපේ වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. ඇත්තටම ස්ටුඩන්ට්ස් කෙනෙක්ට හරි ස්ටුඩන්ට්ස් ලාට තමයි මේක වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද කාර්යබහුලතාවයත් එක්ක අපි වැඩිපුරම WhatsApp එක use කරනවා නම් අපිට ChatGPT වගේ තමයි අපිට Microsoft use කරලා තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපේ data විදමත් අඩුයි. අපි ඊළඟට තවත් brand new video එකකින් හම්බෙමු. අද ගිහින් එන්න.